recent epidemic එක බැලුවාම සමහර රටවල් වල ඒෂියා පැසිෆික් රීජන් එකේ මේ UNAIDS තත්ත්වය අනුව සමහර රටවල් වල HIV අඩු වෙනවා, සමහර රටවල් වල HIV වැඩි වෙනවා. අපි ශ්‍රී ලංකාව ටිකක් HIV low prevalence තිබුණාට ඒ කියන්නේ අපි තාමත් අඩු ප්‍රවණතාවය අඩුයි. නමුත් HIV ඒෂියා පැසිෆික් countries ටිකක් වැඩි වෙන පැත්තට තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් report අපිට හැම අවුරුද්දෙම එකතු වෙන cases බැලුවාම අපි සාමාන්‍යයෙන් එකතු වෙන cases එකේ ටිකක් වැඩියෙන් එකතු වෙගෙන එන්නේ. ඒත් ඉතින් recent epidemic එක කියන්නේ 2023 24 25 ගත්තාම ටිකක් වැඩියෙන් එකතු වෙනවා. එතකොට ඒ cases තමයි අපි වැඩියෙන් HIV report කරන එකට අර UNAIDS හරහා ගණන් කරන estimate එකට ඇවිල්ලා තියෙන්නේ. ඒත් බැලුවාම පිරිමි අය අතර ගෑනු අය අතරට වඩා ටිකක් වැඩියෙන් පේනවා. එතකොට ඒක බැලුවොත් අපි ගෑනු පිරිමි සම්බන්ධකමකින් එනවා නම් දෙකම more or less equal වෙන්න ඕනේ. ඒ වුණාට මේක ගොඩක් වැඩි පිරිමි අය අතර අනිත් එක ගෑනු අයට වඩා බලනකොට සමහර වෙලාවට අනාරක්ෂිත ලිංගික සම්බන්ධකමක් එක කොටසකට වැඩි වෙන්නත් එමත් අපිට හිතන්න පුළුවන්. මේක මේ සාමාන්‍යයෙන් අපි estimate කරපු ගාන අපි report කරන ඒ කියන්නේ prevention program අනිත් programs හරහා එකතු වෙන ගාන වැඩි වෙන්න අපිට ඒකෙන් අපි estimate කරන ගාන වැඩි වෙනවා කියන එක තමයි අපේ අදහස. ඒ කියන්නේ අපි ගණන් කරලා බැලුවාම estimated එක ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද වැඩි. ඒත් ඉතින් ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද එතකොට අපිට මේ පින්තූර අණුව ටිකක් වැඩියෙන් වැඩ කරන්න ඕනේ කියන එක පේනවා. ඒකෙත් අපි ඇත්තටම දැන් මේ වගේ multiple approaches ඒ කියන්නේ community based approach, mobile container clinic approach ඒවා ඔක්කොම justify වෙනවා මේ estimation අණුව බැලුවාම. ඒකත් එක්කම අපි සාමාන්‍යයෙන් අපි දන්නවා කොළඹ ගම්පහ කිව්වාම පොඩක් වැඩි පිරිසක් ඉන්න රටක්, ගොඩක් මොබයිල් පොපියුලේෂන් ඉන්නවා, වෙන තැන්වල ඉඳලා එනවා ඒ වගේ. එතකොට සාමාන්‍යයෙන් ගොඩක් අනිත් ප්‍රදේශ වලට වඩා ටිකක් වැඩියෙන් report කරන ප්‍රදේශ හින්දා මේ prevention approaches වැඩියෙන්ම scale up කරන්න ඕනේ.